සාදරයෙන් පිළිගන්නවා ඔයාලා මගේ YouTube channel එකට. ඉතින් මම අද ඔයාලට කියන්න යන්නේ මේ thumbnail එකේ දැක්කා වගේ රුපියල් 24000කට මම මේ Mac Mini එක කොහෙන්ද ගත්තේ, මොනවද මේ Mac Mini එකේ තියෙන ස්පෙસિෆිකේෂන් කියලා කතා කරන්න. ඉතින් මේ Mac Mini එක 2014 version එකක්. මේ Mac Mini එක 2.5 dual core Intel i5 processor එකක් එක්ක 8GB DDR3 RAM එකක් එනවා සහ 500GB hard disk එකකුත් එක්ක. ඉතින් එතකොට මේ Mac Mini එකේ තව විශේෂත්වයක් තමයි මේකේ inbuilt Wi-Fi සහ Bluetooth පහසුකම එනවා. එතකොට අපිට අමතර මේකට Wi-Fi card එකක් Bluetooth card එකක් අපිට මේකට add කරන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට මේකේ ඉදිරිපස ගත්තාම කිසිම ෆිසිකල් බටන් එකක් මුකුත් නැහැ. පවර් ඉන්ඩිකේටර් ලයිට් එක විතරයි තියෙන්නේ. මේකේ පිටිපස්සේ තමයි සියලුම ඉන්පුට් පෝට් සහ අවුට්පුට් පෝට් ටික තියෙන්නේ. අපි බලමු මේකේ මොනවද තියෙන ඉන්පුට් පෝට් සහ අවුට්පුට් පෝට් කියලා. ඉතින් මේ Mac Mini එක 2014 version එක වුණත් අදටත් මේකෙන් ලොකු වැඩක් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලොකු ඇප්ලිකේෂන් software මේක run කරන්න පුළුවන්. සාමාන්‍ය software මේක run කරන්න පුළුවන්. ඔයාලා මේ බලන වීඩියෝ එකත් මම edit කරන්නේ මේ Mac Mini එකෙන්. එතකොට මම ඒකට පාවිච්චි කරන්නේ software එකක් DaVinci Resolve. එතකොට මේ software එක run කරන්න සාමාන්‍යයෙන් හොඳ machine එකක් වෙන්න ඕන, PC එකක් වෙන්න ඕන. ඉතින් මේ Mac Mini එකෙන් ඒකත් මට කරගන්න පුළුවන්කම තිබුණා. හරි, අපි බලමු එහෙනම් මොනවද මේකේ input port සහ output port හැටියට බලා ගන්න තියෙන්නේ කියලා. මේ විදිහට තමයි මේකේ බෑක් ප්ලේට් එක දිස් වෙන්නේ. මුලින්ම තියෙනවා power connect එක. ඊට පස්සේ තියෙනවා network RJ45 connect එක. ඊට පස්සේ තියෙනවා HDMI port එක. ඊට පස්සේ තියෙනවා Thunderbolt port දෙකක්. ඊට පස්සේ තියෙනවා USB 2.0 port 4ක්. ඊට පස්සේ තියෙනවා audio input jack එකක් සහ headphone jack එකක් සහ SD card reader එකකුත් මේකේ එනවා. හරි යාළුවනි, අපි එහෙනම් වැඩි කතා නැතුව අපි යමු Mac Mini එකේ තියෙන ස්පෙસિෆිකේෂන් වලට. මම දැන් මේ Mac Mini එක මගේ ඩිස්ප්ලේ එකට ප්ලග් කරගෙන තියෙන්නේ. මම දැන් ඒක ඔන් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ Mac Mini එක ඔන් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ user interface එකක් තමයි on කරගත්තාම මෙන්න මේ අපි ගිහින් බලමු දැන් මේකේ system information වලට මේකේ මොනවද මේ මම අර කිව්ව විදිහට system information මොනවද තියෙන්නේ කියලා බලමු. Mac Mini එක on කරගත්තට පස්සේ මෙන්න මේ වගේ default interface එකක් තමයි තියෙන්නේ. මේ යට තියෙන dock එක අපිට customize කරගන්න පුළුවන්. මේ මෙච්චර application ගොඩක් OS එක install කරපු ගමන් මේ එන්නේ නැහැ. අපිට මේක add කරගන්න පුළුවන්. හරි, අපි එහෙනම් ගිහින් බලමු මේකේ සිස්ටම් ස්පෙસિෆිකේෂන් වලට මම මේ කිව්වේ ඒවා මේකේ විදිහට තියෙනවද කියලා. මෙතන මේ Apple icon එක ගාවට ගිහින් එතන තියෙනවා about this Mac කියලා. ඊට පස්සේ ඒක ක්ලික් කරාට පස්සේ මේ Mac එක පිළිබඳව තියෙන සම්පූර්ණ විස්තරයක් මෙතන එනවා. මේ තියෙන මේ Mac Mini එකේ දැනට run වෙන OS එක. ඊට පස්සේ මේකේ version එක 2014. ඊට පස්සේ processor speed එක තියෙනවා 256 dual core Intel Core i5. ඒ වගේම RAM එක 8GB 1600 MHz DDR3 වලින් සහ මේකේ inbuilt graphic megabyte 1536ක් තියෙනවා. ඔය ටික තමයි මේකේ තියෙන basic information ටික. ඊට පස්සේ මෙතන view එකට ගියාම මම මේකට කනෙක්ට් කරලා තියෙන ඩිස්ප්ලේ එක පෙන්වනවා මොකක්ද කියලා HP මේ මොඩල් එක මෙන්න මේ ස්ක්‍රීන් සයිස් එකෙන් Galaxy 4.
1920 1200 පික්සල් කියන size එකකින් display එකක් connect කරලා තියෙන්නේ. ඊට පස්සේ storage tab එකට ගියාම මේ Mac Mini එකේ තියෙන hard disk මොනවද කියලා පෙන්නනවා. මම මේ Mac Mini එකට මේ NVMe එකක් plug කරලා තියෙන්නේ. මම ඊළඟ වීඩියෝ එකෙන් මම ඒක ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ default මේක Mac Mini එක ගද්දී මේ 500GB hard disk එකක් විතරයි එන්නේ. අපි ගන්නකොට ඇත්තට මේක ටිකක් ස්පීඩ් මදි. ඉතින් මේ ඒ හින්දා මම මේකට NVMe එකක් install කරලා තියෙන 500GB Western Digital එකේ. ඒක මම install කරන විදිහ ඊට පස්සේ මේකට අලුතෙන් Mac OS එක install කරන විදිය, Mac OS එක install කරන්න bootable pen drive එකක් හදන විදිය මගේ ඊළඟ වීඩියෝස් වලින් මම අරගෙන එන්නම්. ඊළඟ වීඩියෝ එකකින් අරගෙන එන්නම්. එතකොට storage tab එකේ ওই දෙක පෙන්නනවා. මම මේකට plug කරලා තියෙන SATA normal hard disk එකයි ඊට පස්සේ Mac Mini එකට install කරලා තියෙන NVMe එක දෙකම 500 502ක් තියෙන්නේ. ওই ටික තමයි storage category එකේ තියෙන්නේ. support කියන category එකේ මේක ඇත්තටම අවුරුද්දක් කියන brand new අරගෙන තියෙනවා නම් අවුරුද්දක් ඇතුළත warranty එතකොට software update ඒ විස්තර ටික ගන්න තමයි මේක තියෙන්නේ. දැන් නම් මේකේ warranty period එක ඉවර. මේක 2014 version එක. ඊට පස්සේ resource page එකෙත් මේකේ තියෙනවා මේ Mac Mini එකට අදාළ user manual එක, Mac OS එකේ තියෙන පහසුකම් මොනවද ඒ වගේ දේවල් බලා ගන්න මේවා ක්ලික් කරපුවම මේ අදාළ වෙබ්සයිට් එකට ඒවා නිකම්ම යනවා. ඊට පස්සේ මේ hardware support මොකක් හරි issue එකක් ආවොත් මේ දේවල් වැඩ කරන්නේ within warranty period. ඒ කියන්නේ brand new අරගත්තාම අවුරුද්දක් ඇතුළත විතරයි මේ hardware support එහෙම ගන්න පුළුවන්. ඒ වගේම Mac OS support ගන්න පුළුවන්. අනිත් ඒවා අපිට user manual එක ඒ දේවල් අපිට බලා ගන්න පුළුවන්. support එක ගන්න පුළුවන් within 1 year විතරයි. ඊට පස්සේ overview එකේ මෙතන තියෙන system report කියලා එකක්. ඒක ක්ලික් කරපුවාම වෙනම එකක් open වෙනවා screen එකක්. එතකොට ඒකේ තියෙනවා ඒකෙත් අර දේවල් ටිකම තමයි ඊට වඩා ටිකක් advanced විදියට මේක memory කියන category එකේ තියෙනවා මේ 4GB DDR3 RAM slot දෙකක් එකතු වෙලා තමයි 8GB හැදිලා තියෙන්නේ. ඊට පස්සේ NVMe එක එතන ඒ යටතේ තියෙනවා මොකද්ද කොච්චර capacity එකක්ද මොකද්ද brand එක ඒ විස්තර ටික ඔය ටික තමයි. එතකොට audio කියන category යටතේ මම මොනවද මේකට plug කරලා තියෙන audio device. එතකොට මම මේකට plug කරලා තියෙනවා මගේ Bluetooth headphone එක Edifolage. ඒ වගේම Fifine microphone එක. ඒ වගේ දේවල් ටික මේක විස්තර ටිකක් බලා ගන්න පුළුවන්. ওই දේවල් ටික තමයි ඉතින් මේක Bluetooth කියන category මම මොනවද මේවට මේ device මේකේ plug කරලා තියෙන්නේ. මේකේ තියෙන Bluetooth headset එක Edifolage. ඊට පස්සේ Rapolage Bluetooth mouse එක, Rapolage Bluetooth keyboard එක. ඒ මොනවද මම Bluetooth වලින් මේකට කනෙක්ට් කරලා තියෙන්නේ. එතන සේරම විස්තර ටික පෙන්නනවා. ඔය වගේ දේවල් ටිකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ Mac Mini එක මම තෝරගන්න හේතුව උනේ විශේෂයෙන්ම මම මේ වීඩියෝ එඩිට් කරන්න මම කලින් පාවිච්චි කරපු Windows PC එක ඇත්තටම support කරේ නැහැ. ඒකට හේතුව මම මේ වීඩියෝ එඩිට් කරන්න use කරන්නේ මෙන්න මේ DaVinci Resolve කියන software එක. එතකොට මේ software එක run කරන්න නම් ටිකක් හොඳ ස්පීඩ් එකක් තියෙන මැෂින් එකක් වෙන්න ඕන. එතකොට මගේ PC එක ලොකු අලුත් එකක් නෙමෙයි. ඒ වුණාට ඒ මැෂින් එකෙත් ඒක 8 Gen i5 16GB RAM එකත් ඒත් මේ software එක run කරන්න බෑ. install කරන්න පුළුවන්. install කරලා open කරද්දී මේ software එක run වෙද්දී එයා විසින්ම එයා check කරලා බලනවා මේ software එක run කරන්න මේ machine එකේ performance තියනවාද කියලා. එහෙම නැත්නම් මෙයා මේක open කරන්න දෙන්නේ නැහැ. ඉතින් මට install කරන්න පුළුවන් වුණාට machine එකේ මගේ පරණ machine එකේ ඒක run කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. එතකොට මම දැන් මේ Mac Mini එක අරගන්න හේතු වුණේ ප්‍රධානම හේතු වුණේ ඒ කියන්නේ මේක 2014 version එකක් වෙලා මේ DaVinci Resolve එක මාර ස්මූත් විදියට හොඳට වැඩ කරනවා කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඒක තමයි ප්‍රධානම හේතුව උනේ. සහ මේක ගන්න ඉඩ දැන් මම මේ ඉන්න
සිටුවේෂන් එකත් එක්ක අපාර්ට්මන්ට් එකේ ලොකු ඉඩක් නැහැ මට පාවිච්චි කරන්න ගෙදරක නෙමෙයිනේ. ඉතින් එතකොට බොහොම පොඩි ඉඩක් මේකට ගන්න. ඒ වගේම පවර් එක මාර විදියට අඩුයි. සහ අනිත් හේතු කාරණාව තමයි මේක ඉන්බිල්ට් Wi-Fi Bluetooth එනවා. එතකොට අපි අමතර මේකට network cable ගහගෙන Bluetooth adapter ගහගෙන device connect කරගන්න ඕනේ නැහැ. ඉන්බිල්ට් එනවා Bluetooth Wi-Fi. සහ මේකේ ගන්න ඉඩ බොහොම පොඩි ඉඩක් ගන්න. මාර cute ඒක. ඉතින් ඒ වගේම ගන්න පවර් එකත් මාර විදියට අඩුයි. එන්න ඔය වගේ හේතු කාරණා ටිකක් තමයි මම මේ Mac mini එක use කරන්න හේතු වෙන්නේ. සහ මම කියන්නේ මේ IT ඉන්ඩස්ට්‍රි එකේ පටන් ගත්ත කාලේ ඉඳන් මට අවුරුදු 10 12 ඉඳන් මම පාවිච්චි කරලා තියෙන්නේ Windows විතරයි. එතකොට මට ඇත්තටම ඕන වුණා මේ Mac OS එක මොන වගේද කියලා එක්ස්පීරියන්ස් කරන්න. ඉතින් ඒක මෙහෙම කිව්වට ඒක තේරෙන්නේ නැහැ. Mac පාවිච්චි කරන අය දන්නවා ඒක. ඒක මාරම user friendly. ඒක පාවිච්චි කරන්න ඒක තව තවත් ආස හිතෙනවා. ඉතින් ඒ හින්දා තමයි මට එක්ස්පීරියන්ස් එක ගන්න ඕන වුණා. සහ අර කිව්ව හේතු කාරණා ටිකත් ඒකට සහාය වුණා. ඉතින් අදට මම මේ වීඩියෝ එක නවත්තනවා. මම ඊළඟ සතියේ මේ Mac mini එකට කොහොමද NVMe එකක් install කරන්නේ, ඒකට මොනවද ඕන කරන්නේ, NVMe එක install කරාට පස්සේ කොහොමද OS එක download කරන්නේ, OS එක download කරලා bootable pen drive එකක් හදලා මේකට OS එක install කරන්නේ කොහොමද කියලා ඊළඟ වීඩියෝ එකකින් අරගෙන එන්න. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් නැවත වීඩියෝ එකකින් හම්බ වෙනතුරු පරිස්සමෙන් ඉන්න.